රාජාංගනයේ හාමුදුරුවෝ නමින් YouTube නාලිකාවක් පවත්වාගෙන යමින් රාජාංගනයේ සද්ධාරතන හිමියන් අසභ්‍ය වචන ප්‍රකාශ කිරීමකට අදාළ නඩුව මුළු අවුරුද්දටම කිරි ඉතිරෙන්න නවසීලන්තයෙන් එන හොඳම ඩයමන්ඩ් කිරිපිටි පවුලේ හොඳම පෝෂණයට ඩයමන්ඩ් කිරි ඉතිරෙන අවුරුද්දක්. කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය හමුවේ අද යලි කැඳවනු ලැබුවා. එහිදී රාමඤ්ඤ මහානිකාය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේ රාජාංගනයේ සද්ධාරතන හිමියන් සිය සංඝ සභාවෙන් නෙරපීමට රාමඤ්ඤ මහානිකාය තීරණය කර ඇති බවයි. සැකකාර හිමිනම විසින් අදාළ YouTube නාලිකාව මගින් අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම හරහා ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායටත් සම්බුද්ධ ශාසනයටත් අගතිදායක ලෙස හැසිරීම හේතුවෙන් එම නිකායේ උපරිමාධිකරණ විනිශ්චය මණ්ඩලයක් විසින් පසුගිය ජනවාරි 25 වෙනිදා චෝදනා පත්‍රයක් ගොනු කළ බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළා. එනුව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, පූජ්‍ය මාතලේ ධම්මකුසල හිමි, පූජ්‍ය වලේගොඩ ගුණධීර හිමි සහ පූජ්‍ය රාජවත්තේ රේවත හිමියන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයේ හමුවේ සැකකාර හිමිනම විසින් සියලු කරුණුවලට වරද පිළිගත් බැවින් එම හිමිනම භික්ෂුත්වයෙන් නෙරපා හැර ඇති බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ. භික්ෂු විනය හික්මීම සඳහා පරිවාස කාලයක් ලබා දීමට එම විනිශ්චය මණ්ඩලය තීරණය කර තිබුණද සැකකාර හිමියන් විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බැවින් නිකායේ පැවැත්ම සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් මේ තීරණය ගෙන ඇති බවත් එම තීන්දුව ආරක්ෂක අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන වෙත යොමු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ සඳහන් කළා. රාජාංගනයේ සද්ධාරතන හිමියන් අසභ්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මින් පෙර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පසුව ඇප මත මුදා හැරුණේ දැඩි ඇප කොන්දේසිද සහිතවයි.